ඉංජිනේරු විද්‍යාවේ මහාකාව්‍ය වික්ටෝරියා වේල්ලේ සැඟවුණු කතාව සහ යකඩ නොදමීමේ ඇත්ත නැත්ත ගැන අද අපි බලමු. මුලින්ම කියන්න ඕන මම මේ කරුණු අන්තර්ජාලයෙන් සොයාගත් කරුණුවේ. මේ කරුණවල සත්‍ය අසත්‍යතාවය ඔබ සතුවයි. ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් සබ්ස්ක්‍රයිබ් කර සහයෝගයක් දෙන්න. උපුටා ගැනීමයි. ශ්‍රී ලංකා සිතියමේ මෙදට වන්නට පිහිටි මහනුවර දිස්ත්‍රික්කයේ මහවැලි ගඟ හරස් කරමින් ඉදි වූ යෝධයෙක් සිටි. දුම්බර මිටියාවතේ නිහඬව බලා සිටින මේ යෝධයා නමින් වික්ටෝරියාය. බොහෝ දෙනෙක් වික්ටෝරියා වේල්ල දකින්නේ විදුලිය දෙන, වතුර දෙන බැම්මක් ලෙස පමණි. නමුත් මෙහි ඉදිකිරීම් තාක්ෂණය, ඒ වෙනුවෙන් වැගිරූ දහිඩිය සහ කඳුළු ගණ දන්නේ කීයෙන් කී දෙනාද? විශේෂයෙන්ම මේ වේල්ල හදද්දී යකඩ කූරක්වත් පාවිච්චි කළේ නෑලු යන ජනප්‍රිය කතාවේ ඇත්තම විද්‍යාත්මක පදනම කුමක්ද? මේ ලිපිය ඒ සියල්ල කැටි කරගත් දීර්ඝ ගවේෂණයකි. 1. ආරම්භය. මහවැලිය සිහිනය සහ එලිසබෙත් රජිනගේ තෑග්ග. 1970 ගණන් වන විට ශ්‍රී ලංකාවට විදුලි බලය සහ වාරි ජලය පිළිබඳ දැඩි අවශ්‍යතාවක් මතු තිබුණි. මේ සඳහා තිබූ එකම විසඳුම මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. මේ වසර 30ක් තිස්සේ කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘතියක් වූද 1977 දී පත්තු රජිය කඩිනම් මහවැලි ව්‍යාපාරයේ යටතේ වසර 6කින් මේ නිමි කිරීමට තීරණය කළේය. වික්ටෝරියා ව්‍යාපෘතිය සඳහා පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලැබුණේ මහා බ්‍රිතාන්‍යයෙනි. එය පවුම් මිලියන 113ක්, එවකට රුපියල් කෝටි ගණනක් විය. මෙය බ්‍රිතාන්‍ය රජය විසින් වෙනත් රටකට එකල් ලබා දුන් විශාලතම පරිත්‍යාගයයි. කොන්ත්‍රාත්තුව හිමි වූයේ ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය සමාගම් වන බැල්ෆෝ බීටි සහ එඩ්මන්ඩ් නටාල් යන සමාගම්වලටයි. සැලසුම් නිර්මාණය කළේ ශ්‍රීමත් ඇලෙක්සෑන්ඩර් ගිබ් සහ හවුල්කරුවන් විසිනි. 2. යකඩ යොදා නැද්ද? මෙන්න ඇත්තම කතාව. The Myth of No Steel. වික්ටෝරියා වේල්ල ගැන ඇති ප්‍රසිද්ධම කතාව නම් මේකේ යකඩ යොදා නෑ යන්නයි. මෙය අර්ධ සත්‍යකි. එනම් මෙහි විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙසේය. සාමාන්‍ය ගොඩනැගිල්ලක් හදන විට අපි කොන්ක්‍රීට් එකට යකඩ කම්බි reinforcement bars දමමු. ඊට හේතුව කොන්ක්‍රීට් යනු තෙරතීමට ඔරොත්තු දෙන නමුත් ඇදීමට හෝ නැමීමට ඔරොත්තු නොදෙන ද්‍රව්‍යයක් වීමයි. ගොඩනැගිල්ලක බීම් එකක් මැදින් කැඩී යාම වැළැක්වීමට යකඩ දමනු ලැබේ. නමුත් වික්ටෝරියා වේල්ල යනු ද්විත්ව වක්‍ර ආරුක්කු වෙල්ලකි. ඩබල් කර්වචර් ආර්ච් ඩෑම්. ආරුක්කු තාක්ෂණය. ඔබ පැරණි ගල් පාලම් දැක තිබේද? ඒවායේ ආරුක්කු හැඩය නිසා උඩින් යන බර දෙපස පොළවට ගමන් කරයි. වික්ටෝරියා වේල්ලත් එසේමයි. ජලාශය පිරෙන විට එන මෙගාටෝන් ගණනක අති විශාල ජල පීඩනය වේල්ලේ වක්‍ර හැඩය ආර්ච් ෂේප් නිසා වේල්ල මගින් උරාගෙන එය වේල්ලේ දෙපස ඇති කළු ගල් පරුවක එබට්මන්ට්ස් වෙත තල්ලු කරයි. තෙරපීම පමණයි. මෙව හැඩය නිසා වේල්ලේ කොන්ක්‍රීට් කඳ මත යෙදෙන්නේ තෙරපීම් බලයක් පමණි. කොන්ක්‍රීට් කියන්නේ තෙරපීමට ඉතාම ශක්තිමත් ද්‍රව්‍යයකි. යකඩ නැතුව වුවත් තෙරපීම දරාගත හැකියි. ඒ නිසා වේල්ලේ ප්‍රධාන ශරීරය මේන් බොඩි සඳහා සාම්ප්‍රදායික ගොඩනැගිල්ලවල මෙන් යකඩ කම්බි දැලක් රීබාර් මෙෂ් යොදා නැත. එය මාස් කොන්ක්‍රීට් හෙවත් ස්කන්ධ කොන්ක්‍රීට් තාක්ෂණයයි. එසේනම් කොහෙත්ම යකඩ නැද්ද? නැත. යකඩ ඇත. වාන්දුරටු, ස්පිල්වේස්, දොරටු සවිකරණ ස්ථානවල විශාල වශයෙන් යකඩ යොදා ඇත. ගැලරි, වේල්ලේ ඇතුලේ ඇති පරීක්ෂණ උමං මාර්ග වටා යකඩ යොදා ඇත. විදුලි බලාගාරය මෙහි සම්පූර්ණයෙන් මැත්ති යකඩ සහ කොන්ක්‍රීට් මිශ්‍රණයයි. උෂ්ණත්ව පාලන යකඩ. වේල්ලේ බාහිර ස්තරයේ ඉරිතලීම් වැළැක්වීමට කුඩා යකඩ දැල් සමහර ස්ථානවල භාවිතා කර ඇත. නිගමනය. වේල්ලේ ප්‍රධාන බඳ මේන් ඩෑම් බොඩි ජලපීඩනය දරා සිටින්නේ කොන්ක්‍රීට් වල ශක්තියෙන් සහ ආරුක්කු හැඩයෙන් මිස යකඩ කූරුවල ශක්තියෙන් නොවේ. යකඩ නෑ කියන්නේ ඒ අර්ථයෙනි. නමුත් එය 100%ක්ම යකඩ රහිත නිර්මාණයක් නොවේ. 3. ඉංජිනේරු විස්කම. ඇයි මෙච්චර උස? ඇයි මෙච්චර තුනී? ලංකාවේ උසම වේල්ල වන මෙහි උස මීටර් 120 දිගකි. අඩි 400ක් පමණ. දිග මීටර් 520කි. නමුත් පුදුම හිතන කාරණය නම් වේල්ලේ මුදුනේ පළල මීටර් 6ක් අඩි 20ක් පමණ වීමයි. අඩි 400ක් උස වතුර කන්දක් අඩි 20ක පළලකින් දරා සිටින්නේ කෙසේද?
එයට පිළිතුර පෙර කියූ ද්විත්ත වක්‍රය ඩබල් කර්වේචර් හැඩයයි. තිරස් වක්‍රය horizontal curve ඉහළ සිට බලන විට එය දේදුන්නක් මෙන් වක්‍ර වී ඇත. සිරස් වක්‍රය vertical curve වේල්ලේ පහළ සිට ඉහළට බලන විට එය ඉදිරියට නිරාගිය බඩක් මෙන් convex වක්‍ර වී ඇත. මේ දෙපැත්තටම වක්‍ර වී ඇති නිසා එය බිත්තර කටුවක් මෙන් ඉතා ශක්තිමත්ය. බිත්තරයක් අතින් තද කර කැඩීම අමාරු බව ඔබ දන්නවාද? ඒ සිද්ධාන්තයම මෙහි භාවිතා කර ඇත. මේ නිසා ගුරුත්තු වේල්ලක් හදනවාට වඩා 6 ගුණයක් අඩුවෙන් කොන්ක්‍රීට් වැවි. 4. ඉදිකිරීමේ වහා සංග්‍රාමය 1978-1985 මේ යුද්ධයක් වැනිය. සොබාදහම සහ මිනිසා අතර යුද්ධයක්. අදියර 1 ගඟ හැරවීම river diversion වේල්ලක් හදන්න ගඟ මැදට බහින්න බැහැනේ. ඒ නිසා මුලින්ම කළේ ගඟ ගලා යන පාර වෙනස් කරන එක. වේල්ල හදන තැනට ඉහලින් తాවකාලික වේල්ලක් බැඳ ගඟේ වතුර විශාල උමන් මාර්ගයක් හරහා වේල්ල හදන තැනට පහලින් නැවත ගඟට වැටෙන සැලැස්සුවා. ඉවිට වේල්ල හදන ප්‍රදේශය වේලී ගියා. අදියරු 2 පාෂාණ කැපීම excavation දෙපස ඇති කළුගල් පර්වත සුද්ධ කරන්න පටන් ගත්තා. මෙය ඊටාම අවදානම් වැඩක්. බුරුල්පස් ඉවත් කර තනිකරම මව් පාෂාණයේ මටු කරගන්නා තුරු හාරන්න වුණා. මේ සඳහා වෙඩි බෙහෙත් දමද්දී ඊටා ප්‍රවේශම් විය යුත්තේ අවට ගල් කුට්ටි බුරුල් නවීමිටයි. අදියර 3 කොන්ක්‍රීට් දැමීම සහ අයිස් ෆැක්ටරිය. මෙන්න රසවත්ම කොටස. වේල්ලට අවශ්‍ය කොන්ක්‍රීට් ප්‍රමාණය අතිවිශාලයි. ඝන මීටර් ලක්ෂ ගණනක්. සිමෙන්ති ජලය සමග මිශ්‍ර වන විට රසායනික ප්‍රතික්‍රියාවක් නිසා රස්නයක් පිට කරයි. heat of hydration. සාමාන්‍ය ගෙදරක ස්ලැබ් එකක් දානකොටත් ඒ රස්නය දැනෙනවා. ඉතින් මේසා විශාල කොන්ක්‍රීට් කන්දක් එකවර දාද්දී පිටවන උෂ්ණත්වය නිසා කොන්ක්‍රීට් එක පුපුරන්න පුළුවන්. මේකට විසඳුම ලෙස ඉංජිනේරුවන් කළේ කොන්ක්‍රීට් එකට අයිස් දාපු එක. ඔව්, වේල්ල හදන වැඩබිමේ විශාල අයිස් නිෂ්පාදන යන්ත්‍රාගාරයක් තිබුණා. කොන්ක්‍රීට් අනන වතුර වෙනුවට තලාගත් අයිස් කැට ෆ්ලේක් අයිස් මිශ්‍ර කරා. එවිට කොන්ක්‍රීට් එක සිසිල්ව පැවතුණා. මෙය දැමුවේ එකවර නොවේ. විශාල කුට්ටි බ්ලොක්ස් මොනෝලිත්ස් ලෙස කොටස් වශයෙන් තමයි වේල්ල ඉහළට නැංගුවේ. දෝබකර, ක්‍රේන්ස් සහ කේබල් කාර් වැනි පද්ධති කරහා අහසෙන් කොන්ක්‍රීට් බාල්දි ගෙන ඇවිත් අදාළ තැන්වලට හෙළුවා. අදියර 4 ග්‍රවුටිං. වේල්ල කුතනම් ශක්තිමත් වුණත් වේල්ල සම්බන්ධ වන පොළවේ හෝ ගල් පර්වතවල පුංචි හෝ සිදුරක් තිබුණොත් වතුව කාන්දු වී වේල්ල කඩාගෙන යන්න පුළුවන්. ඒ නිසා ග්‍රවුටිං චීන ක්‍රමය භාවිතා කළා. එනම් පොළව ගැඹුරට විදලා ඒ සිදුරුවලට අධිපීඩනයේ යටතේ සිමෙන්ති මිශ්‍රණයක් විදෙනවා. එවිට පොළවේ ඇති සියලුම කුඩා සිදුරු වැසි ගල් පර්වතය තනි ඒකකයක් බවට පත්වෙනවා. මෙය වේල්ලේ ආරක්ෂාවට අත්‍යවශ්‍යම පියවරක්. 5. ලක්මවගේ දරුවන්ගේ දහඩිය සහ ජීවිත පරිත්‍යාග. මේ මහා වැඩබිමේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයෝ 1000 ගණනක් වැඩ කළා. සුදු ජාතික ඉංජිනේරුවන්ගේ දෙනුම සහ අපේ මිනිසුන්ගේ හයිය එකට එකතු වුණා. උමං හාරද්දී ගල් කඩා වැටීමෙන් දොඹකරවලින් ලිස්සා යාමෙන් සහ වාහන අනතුරු වලින් ජීවිත ගණනාවක් අහිමි වුණා. අද අප නිවසේ විදුලි බුබුලදල් වද්දී ඒ එළිය අස්සේ මේ මිනිසුන්ගේ ප්‍රාණවායුවත් තියෙන බව අමතක නොකළ යුතුයි. 6. යට වූ තෙල් දෙනිය දිය යට සැඟවනු කඳුළු. වික්ටෝරියා ජලාශය පෙරවීමට නම් වර්ග කිලෝමීටර් ගණනක ප්‍රදේශයක් යට කළ යුතු වුණා. මෙයට පැරණි තෙල්දෙනිය නගරයත් කුණ්ඩසාලේ ප්‍රදේශයේ කොටසකුත් ඇතුළත් වුණා. තමන් නිපදුණු ගෙවල්, පන්සල්, පාසල්, සෙල්ලම් කළ මිදුල් දමා යන්නට සිදුවීම මිනිසුන්ට දරාගත නොහැකි වේදනාවක් වුණා. නමුත් රටේ අනාගතය වෙනුවෙන් ඒ මිනිසුන් නිහඬවම ඒ ත්‍යාගය කළා. අදට දෙඩි නියගයක් ආවිට වික්ටෝරියා ජලාශයේ හිඳිනවා. එවිට පැරණි තෙල්දිනිය නගරය දිය යටින් මතුවෙනවා. පන්සලේ බුදු පිළිම, කැඩුණු ගොඩනැගිලි, පරණ වික්ටෝරියා පාලම යළිත් දකින්න පුළුවන්. එය හරිම සංවේදී දසුනක්. හරියට අතීතයේ වර්තමානයේ දෙස බලලා සුසුම් හෙලනවා වගේ. වාන්දොරටු, ජෙට්ගේට්ටු, වික්ටෝරියා වේල්ලේ වාන්දොරටු 8ක් තියෙනවා. මේව සාමාන්‍ය දොරටු නෙවෙයි. ජලය පිරුණාම ස්වයංක්‍රීයව විවෘත වෙන්න පුරුවන් තාක්ෂණයක්. ඒ කියන්නේ ඔටෝමැටික් රේඩියල් ගේට්ස් මෙහි තියෙනවා. මේ දොරටු 8ම එකවර ඇරියොත් තත්පරයකට ඝනමීටර් 8200ක වතුර ප්‍රමාණයක් පිට කරන්න පුරුවන්. ඒ කියන්නේ ඔලිම්පික් පිහිනුම් තටාක 3ක විතර වතුර තත්පරයකදී එළියට විසි කරනවා වගේ වැඩක්. මේ වතුර පහළට පනින්නේ අඩි 100 ගණනක් උඩ ඉඳන්. ඒ දසුන බලන්න දහස් ගණන් සෙනග එකතු වෙන්නේ ඒක එච්චරටම චමත්කාර ජනක නිසා. විදුලි බලාගාරය, රොකට් පණ දෙන හදවත. වේල්ල හදල විතරක් මදි විදුලිය ගන්නත් ඕනනේ.
වේල්ලට මීටර් කිහිපයක් පහලින් තමයි බලාගාරයේ තියෙන්නේ. වේල්ලේ ඉඳන් ලොකු බට එකැනි පෙන්ස්ටොක්ස් හරහා අධික පීඩනයකින් එන වතුර පාර තර්බයින වලට වදිනවා. මෙහි මෙගාවොට් 70 බැගින් වූ යන්ත්‍ර 3ක් තියෙනවා. මුළු ධාරිතාව මෙගාවොට් 210යි. ලංකාවට වැඩිම විදුලියක් දෙන තැනක් තමයි මේ. මේ හඳුන්වන්නේ පීකින් ස්ටේෂන් එකක් ලෙසයි. එනම් රටේ විදුලි ඉල්ලුම එකපාරටම වැඩිවන වෙලාවට උදාහරණයකට රෑ 7:09 කාලේ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කර විදුලිය දෙන්න මේ බලාගාරයට පුරුවන්. සාරාංශය වික්ටෝරියා වේල්ල කියන්නේ හුදෙක් සිමෙන්ති ගොඩක් නෙවෙයි. එය බ්‍රිතාන්‍ය තාක්ෂණය සහ ශ්‍රී ලාංකික ශ්‍රමය එකට මුසු වූ තැනක්. යකඩ නෑ කියන කතාවේ ඇත්තනම් එය ගුරුත්ව බලය සහ ආරුක්කු තාක්ෂණය මත පදනම් වූ විශ්මිත ඉංජිනේරු නිර්මාණයක් වීමයි. එය තෙල්දෙනිය ජනතාවගේ මහා පරිත්‍යාගයේ ස්මාරකයක්. අපි අද ෆෑන් එකක් දාගෙන ෆෝන් එක චාර්ජ් කරගෙන සුව පහසුව ඉන්නේ මේ මහා නිර්මාණයක පින් සිද්ධ වෙන්න. ඒ නිසා වික්ටෝරියා වේල්ල දකින හැම වාරයකම එහි යෝධ බව වගේම ඊට යටවනු අපේම මිනිසුන්ගේ කඳුළුත් ඒ ගොඩ නගන්න දාඩිය හෙළූ කම්මරුවනුත් සිහිපත් කරමු. උපුතා ගැනීම අවසන්. ඔබ යහළුවන් සහ අනෙකුත් අයව දෙනුවත් කරන්න මේ ෂෙයාර් කර අපිව සබස්ක්‍රයිබ් කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු.